ඇයි මේ අධික ලෙස සිතීම සතුටට බාධාවක් වෙන්නේ? අපි අධිකව සිතන්නේ කියන්නේ ඕවර්තින්ක් කරන්නේ අපිට කන්ට්‍රෝල් කරන්න බැරි කාලවකවානු දෙකක් පිළිබඳ. ඒ කියන්නේ ගෙවී ගිය අතීතය සහ තවමත් උදාන වූ අනාගතය. අතීතයේ වූ අමිහිරි සිදුවීම් හෝ අතපසුවීම් ගැන නැවත නැවත සිතීම බුදුදහම හඳුන්වන්නේ විප්පටිසාරය කියලා. එමෙන්ම අනාගතයේ කුමක් වේදයි යන අනියත බිය සිත තුළ නොසන්සුන්තාවය හෙවත් උද්දච්ච කුක්කුච්චය ඇති කරනවා. ඕනාට වඩා සිතන කෙනා කරන්නේ යම් සිදුවීමක් ලෙස අවිද්‍යාවෙන්. ඒ කියන්නේ මේ නොදැනුවත්කමින් බැලේ. ඔහු මට මෙසේ කළේයයි, මට මෙසේ වුණේයයි යනුවෙන් සිතීම නිසා සිත ක්‍රෝධය, ලෝභය සහ මෝහය වැඩි වෙනවා. මේන් මානසික ආතතිය සහ විවිධ මානසික රෝග වලට හේතු වෙනවා. සැබෑ සතුට ලැබෙන්නේ සිතිවිලි ගොඩ ගැසීමෙන් තොරව යථාර්ථය දකිමින් ඒවයින් නිදහස් වීමෙන්. අධික ලෙස සිතීමෙන් මිදීමට බුදුදහම ලබා දෙන ප්‍රායෝගික විසඳුම තමයි සතිය හෙවත් සිහිය පුහුණු කිරීම. සතිපට්ඨාන භාවනාව තුළින් අපිට උගන්වන්නේ සිතුවිලි දැස උපේක්ෂාවෙන් යුතුව බලා සිටීම. සිතුවිල්ලක් ඇති වූ සැනින් එයට ප්‍රතිචාර නොදක්වා එය හුදෙක් සිතේ ඇති වූ තාවකාලික තත්ත්වයක් ලෙස හඳුනා ගැනීමෙන් එහි බලය හීන වෙනවා. සිතුවිලි යනු මම හෝ මගේ දෙයක් නොවන බවත්, ඒවා ඇති වී යන නැති වී යන ස්වභාවයෙන් යුක්ත බවත්, අනිත්‍ය බව තේරුම් ගත්තාම හිත નિરાයාසයෙන්ම නිසල වෙනවා. අධික ලෙස සිතීම කියන්නේ සිතේ පාලනය අපෙන් ගිලී ගිය අවස්ථාවක්. මධ්‍යස්ථ චින්තනය, ඒ කියන්නේ සම්මා සංකප්ප වර්ධනය කර ගැනීමෙන් සහ සිතුවිලි කෙරෙහි ඇති ඇලීම අතහැරීමෙන් ඕනෑම පුද්ගලයෙකුට තිරසාර මානසික සතුටක් ළඟා කරගන්න පුළුවන්. අපිට පාලනය කරන්න බැරි දේවල් ගැන කොපමණ හිතුවත් ප්‍රතිඵලයක් නැහැ. සිදුවන්නේ අපේ වටිනා වර්තමාන මොහොතේ සිතේ සැනසීම අහිමි වීම විතරයි. සිතුවිලි පිටිපස හඹා යනවා වෙනුවට සිතුවිලි දෙස උපේක්ෂාවෙන් බලා ඉන්න ඉගෙන ගමු. ඔයාගේ සිතුවිලි වලට ඔයාගේ සතුට තීරණය කරන්න ඉඩ දෙන්න එපා. ඔයාම විසින් ඔයාගේ සිතුවිලි මෙහෙවන්න. සැමට පින්සාර වෙසක් මංගල්‍යයක් වේවා. තෙරුවන් සරණයි.